ඉතින් අද අපි යන්නේ දෙහිඅත්ත කණ්ඩියට. චුට්ට දුරයි ආවේ මීටර් 100ක්වත් නැහැ නේ අයියා. මීටර් 100ක්වත් නැහැ. ඔන්න ඉස්සෙල්ලම පාර පොලිසියෙන් නැවැත්තුවා. අයියා කියලා වයියාව කීපාරට අවතයි දන්නේ කියලා. ඔට අදාර අයියා. ඔය එතන ඉන්න ජීපුණ බලමු තා ඉස්සරහට ගොමුවත් පස් පාරක් විතර බහින්න වෙනවා. බහයි මොනවා හරි ෂෝටීස් එකක් එක්ක තේ එකක් බිව්වනම් හරියනවා. පොස්ට් කාඩ් ඕනේ. ඔයා ඉන්නේ තියෙන මේ ඔය තියෙන මොකක් හරි එකකට යන්න. තේති බොයි. එහෙනම් හයිවේ එකෙන් මෙහාට පොස්ට් කාඩ් අරන් දෙනවද? ඒකනේ. අපි දැන් තේ එකක් බීලා හයිවේ එකට දාමු. දාලා ඊට පස්සේ කොස් කරගෙන ඉනිකෝ කැලලක් අපු. ඒ මොකද වෙන්නේ? අනේ තේති බොයි. Terima kasih bolehnya. Kalau anda nanti gimana kan?
ඔයාලා පැත්තේ ඔයාලා නෑදෑයෝ නෙමෙයි ඉන්නේ. මේ අපේ අයියලාගේ පැත්තේ නෑදෑයෝ ඉන්නවා. අපිට මේ මගදී නෑදෑයෝ හම්බෙලා නතර කරා. එන්න වාට ලස්සන view එකක් පෙන්න. මේ අවු පන්න නෑ. කෑවොත් එහෙම මන්නම් දන්නේ නෑ. මේ අංකෝ අච්චාරුවක් කරන්නේ. ඌ මැරෙයිද? ඈ? මාව කාලා ඌ මැරෙයිද? ඌ මැරෙන්නේ නෑ. ඔයා කාලා ඉවරලා. ඔයා කාලා ඌ මැරෙන්නේ නෑ. ඌ කාලා අපි මැරෙන්නේ. ඒකලා ඌ කාලා වෙනවා. අර කතා. ඒ ඇවිල්ලා ඔය රජ කාලේ ගෙවල්. මේ මන් දන්නේ ඉන්න මට බොරු කියනවා. මේ මෙහෙන් ඔහොම යන්. අන්න එතන ඉඳලා දැන් තේරුම් නැහැ. අච්චාරු ගන්න මම වාහනේ අරගෙන. ඕක ගන්නත් එපා. ගන්න යනවා අච්චාරුගේ. අපි ඉන්නේ පොළොන්නරුවේ මේ වෙද්දී අපි පොඩ නැතු අච්චාරු ගන්න ඕන කියලා කරන්න. ඉතින් අච්චාරු කියනවා ගොඩක් කපල් එනවා මෙතන අච්චාරු ගන්න. අච්චාරු කියන්නේ දොර කපල් වල මොකක් කරේ මම හිතන්නේ. අච්චාරු අර පොඩි ළමයා කෑ ගහගා කාර් එක පෙන්නනවා. කාර් එක පෙන්නනවා. අච්චාරු ගත්තද? දැන් මට දෙනවද? ගෙනාවා. මම ගත්තා. අම්මට මං ගත්තා. හෙලෝ අම්මි. මොකද සතෙක් ඇවිත්. මම ඔයාගේ අයින් නම්බරේට ගත්තා. දැන් මේ ටිකට කලින් කෝල් තුනක්ද කොහෙදෝ ගත්තා. ඒක තමයි. අපි මේ පොළොන්නරුවේ ඉන්නේ අම්මලා. හරි අම්මා. ස්පීටයි ආදරේ. ලෝචන පුතා ඉන්නවා. අරකද කැඩලා ගිහින් තිබුණේ?